ආයුබෝවන් යාළුවනේ මේක තමා මගේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක. මගේ පළවෙනි වීඩියෝ එකෙන් ඔයාලට අරන් එන්නේ මේ දවස්වල ඉතාමත් ජනප්‍රියම මූවි එකක්. අද මම ඔයාලව අරන් යන්නේ මෑත කාලයේ අභ්‍යවකාශය සම්බන්ධයෙන් නිර්මාණය වුණු අතිශය උද්වේගකර සහ බුද්ධිමත් චිත්‍රපටයක් ගැන විස්තර කරන්න. ඒ තමයි Project Hail Mary. ප්‍රසිද්ධ නළු රේන් ගොස්ලින් රංගපාන මේ කතාවේ තියෙන්නේ මුළු පෘථිවියම විනාශ වීමේ තර්ජනයකට මුහුණ දීලා තියෙද්දී ඒක බේරගන්න තනි මිනිසෙක් කරන මහා සටනක් ගැනයි. විද්‍යාව, බුද්ධිය සහ අපූරු මිතුදමක් එකතු වුණු මේ චිත්‍රපටය අවසානය වෙනකල්ම ඔබව කුතුහලයන් තබනවා නොඅනුමානයි. කතාව පටන් ගන්නේ රයිලන් ග්‍රේස් කියන පුද්ගලයා අභ්‍යවකාශ යානයක් ඇතුලේ අවදිවීමෙන්. හැබැයි ඔහුට තමන් කවුද, තමන් කොහේද ඉන්නේ කියලා කිසිම මතකයක් නැහැ. ඔහුගේ මතකයේ ටිකෙන් ටික එනකොට තමයි තේරෙන්නේ ඔහු ඉන්නේ පෘථිවියේ ඉඳන් ආලෝක වර්ෂ ගණනාවක් ඇත ටව් සෙපි කියන තරු පද්ධතියේ බව. සූර්යාගේ ශක්තිය උරාගන්නා ඇස්ට්‍රෝෆේජ් කියන අභ්‍යරහස් පිටසක්වල ජීවියෙක් නිසා සූර්යා නිවී යන්න පටන් අරන්. මේ නිසා පෘථිවිය අයිස් යුගයකට ගිහින් මුළු මිනිස් සංහතියම විනාශ වෙන්නයි යන්නේ. ඒක නවත්තන්න පුළුවන් එකම රහස තියෙන්නේ ග්‍රේස් ගාව විතරයි. තනිවම මේ මෙහෙයුම කරන්න උත්සාහ කරන ග්‍රේස්ට අභ්‍යවකාශයේදී තවත් අභිරහස් යානයක් හමු වෙනවා. ඒක ඇතුලේ ඉන්නේ වෙනත් ග්‍රහලෝකයකින් ආපු බුද්ධිමත් ජීවියෙක්. ග්‍රේස් ඔහුට රොකී කියලා නම තියෙනවා. රොකී පෙනුමෙන් මකුළුවෙක් වගේ වුණත් ඔහු ඉංජිනේරු විද්‍යාවට හරිම දක්ෂයි. මේ ජීවීන් දෙන්නාටම තියෙන්නේ එකම ප්‍රශ්නයක්. ඒ තමයි තමන්ගේ ලෝකයෙන් විනාශ කරන ඇස්ට්‍රෝෆේජ් ව්‍යසනයෙන් බේරෙන එක. භාෂාවන් දෙකක් වුණත් සංනිවේදනය කරන්න බැරි වුණත් මේ දෙන්නා විද්‍යාව සහ ගණිතය හරහා එකිනෙකා තේරුම් ගන්න පටන් ගන්නවා. මේ කොටස තමයි මුළු චිත්‍රපටයේම තියෙන ලස්සනම සහ වැදගත්ම කොටස. ග්‍රේස් සහ රොකී දෙන්නා එකතු වෙලා එක පරීක්ෂණ කරනවා මේ ව්‍යසනයේ නවත්තන්න පුළුවන් විදිහ හොයන්න. ඒ අතරතුර ග්‍රේස්ට තමන් පෘථිවියේ හිටපු කාලය ගැන මතකයන් එනවා. ඔහු ඇත්තටම මේ මෙහෙයුමට කැමැත්තෙන් ආපු කෙනෙක් නෙමේ කියලා ඔහුට මතක් වෙනවා. හැබැයි දැන් ඔහුට තේරෙනවා මුළු ලෝකයකම බලාපොරොත්තුව තියෙන්නේ තමන්ගේ අතේ කියලා. මේ දෙන්නා අන්තිමේදී විසඳුමක් හොයාගන්නවා. හැබැයි ඒ විසඳුම ක්‍රියාත්මක කරන්න නම් ලොකු පරිත්‍යාගයක් කරන්න සිද්ධ වෙනවා. චිත්‍රපටයේ අවසානය හරිම හැඟීම්බරයි. ග්‍රේස්ට තමන්ගේ ලෝකය බේරගන්න පුළුවන් වුණත් තමන්ගේ අලුත් මිතුරා වෙන රොකීව බේරගන්න නම් ඔහුට තමන්ගේ ජීවිතය ගැන තීරණයක් ගන්න වෙනවා. රයන් ගොස්ලින්ගේ අති විශිෂ්ට රංගනය සහ අභ්‍යවකාශයේ තනිකම පෙන්වන දර්ශන මේ චිත්‍රපටයට වෙනම වටිනාකමක් එකතු කරනවා. අවසානයේදී මේක හුදු විද්‍යා ප්‍රබන්ධයක් විතරක් නෙමෙයි, විශ්වයේ තනිවුණු ජීවීන් දෙනනක් අතර ඇතිවුණු අමතක් නොවන මිතුදමක් ගැන කතාවක් බවට පත්වෙනවා. ඉතින් යාළුවනේ, ඔයාලත් මේ චිත්‍රපටය අනිවාර්යයෙන්ම බලන්න. මේ වගේ තවත් අලුත් චිත්‍රපට විස්තර දැනගන්න අපේ SL Triple Vibes channel එක subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එකට like එකක් දාලා යාළුවෝ අතරේ share කරනත් අමතක් කරන්න එපා. අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්. I will not let Grace die.